අයිබෝවන් චිත්‍ර අඳින්න ලස්සන චිත්‍ර බලන්න ඒ විතරක් නෙවෙයි චිත්‍ර ගැන කතා කරන්න ඔගොල්ලෝ සූදානම් වෙලා ඉන්නේ. ඒ වගේම තමයි ඔගොල්ලෝ වෙනුවෙන්ම අද අපි ලස්සන කාටුන් චිත්‍රපටයක තොරතුරුයි ලස්සන සින්දුවකුයි සූදානම් කරලා තියෙනවා. අද අපි චිත්‍රපටින් ඔයගලන්ට කියලා දෙන්න යන්නේ ද්‍රව්‍ය බලා ඇඳීම. ඉතින් මේ ගැන කියලා දෙන්න අද අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා චිත්‍ර විෂය භාර ලලි ගුණවර්ධන ගුරුතුමා. එහෙනම් අපේ චිත්‍රපටියට ගිහින් යමු. අයිබෝවන් දුවේ පුතේ විභාගයට අපොසා උසස් පෙළ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ට මම හිතන්නේ චිත්‍ර කලාව පිළිබඳව විශේෂ දෙයක් කියන්න අවශ්‍යතාවයක් නැහැ. අද පාඩම අපි තෝරගත්තා මම හිතන්නේ ඔයගොල්ලන්ට වැදගත් වෙනවා ඇති ද්‍රව්‍ය සම්පින්ඩනයක්. ඒ කියන්නේ ඉංග්‍රීසියෙන් කියනවා නම් මේක පර්ස්පෙක්ටිව් ඩ්‍රොයින් එකක් විදිහට හඳුන්වන්න පුළුවන් ඔබ්ජෙක්ට් ඩ්‍රොයින් එකක්. එතකොට ඔබ්ජෙක්ට් ඩ්‍රොයින් එකක් අඳිනකොට කොහොමද ඒක සැලසුම් කරගන්නේ? තමන් මුලින්ම තමන්ගේ කොලේට ඒක බැලන්ස් කරගන්නේ කොහොමද? එතනින් පස්සේ ඒ සඳහා වැදගත් වෙන අවස්ථා මොනවද? ඒ අවස්ථාවලට උචිත වෙන විදිහට කොහොමද මේ රූප ටික ගලපන්නේ? අපිට තියෙන රූප ටික සම්පින්ඩනය කිරීම මේ කොලේ තුල සම්පින්ඩනය කිරීමේ ක්‍රම සහ විධි පිළිබඳව තමයි අපි අද මූලික මේ පාඩමෙන් දරුවන්ට උගන්වන්න සූදානම් කරලා තියෙන්නේ. අපි මුලින්ම අඳුරගමු මේ පාඩමට සහභාගී වෙලා ඉන්න මේ දරුවෝ ගැන. දරුවන්ගේ නම අහලා බලමු අපි මුලින්ම. පුතේ නම කියන්න ඔයාගේ? සෙලනිඩ සිල්වා. හරි. ඔයා කොහෙද ඉස්කෝලේ? යහපත් නේරා කන්‍යාරාමයේ කොටේ. කොටේනේ යහපත් නේරාගේ කන්‍යාරාමයේ. නම කියන්න පුතේ ඔයාගේ? ලංකා රසාලි ගුණතිලක. ඔය කොහෙද ඉස්කෝලේ යන්නේ? කොළඹ දේවබාලිකා විද්‍යාලය. කොළඹ දේවබාලිකා විද්‍යාලය. අපි මේ පුතාව අඳුරගමු එහෙනම් දැන්. පුතා කියන්න බෑ ඔයාගේ නම මොකක්ද කියලා? හංස දිසානායක. හංස දිසානායක. කොහෙද ඉස්කෝලේ පුතේ? කොළඹ ආනන්ද. කොළඹ ආනන්ද විද්‍යාලයනේ. දුවගේ නම කියන්න දුව මගේ? සේනුරි පෙරේරා. කොහෙද පුතේ ඉස්කෝලේ? යහපත් නේරා කන්‍යාරාමයේ කොටහේනේ. අපි මේ පුතාව අඳුරගමු. මේ පුතා කියන්න බෑ කොහෙද ඉස්කෝලේ යන්නේ පුතේ? මම යන්නේ ආනන්ද විද්‍යාලය කොළඹ. කොළඹ ආනන්ද විද්‍යාලේ. නම මොකක්ද ඔයාගේ? යෝහන් චතුරංග. දැන් ඔයා කී වසරේද? මම 13 වසරේ ඉගෙන ගන්නවානේ. අපි මේ දුව අඳුරගමු බලන්න. දුවේ කියන්න බෑ ඔයාගේ නම මොකක්ද කියලා? සිල්වා. බිනරි සිල්වා. සිල්වා. ඔයා කොහෙද ඉස්කෝලේ? යහපත් නේරාගේ කන්‍යාරාමයේ කොටේ. මං හිතන්නේ මට පේන විදිහයි ඔයාට පේන විදිහයි එක වගේ වෙන්න ඕනේ. දැන් මේ කියන්නේ මේ පෝච්චිය කට මෙච්චර ප්‍රමාණයක් මෙහෙම පේන විදියක් නෑ. දැන් අපි මෙහෙම ඇඳොත් එimhe පෝච්චියේ කට මේ පෝච්චියේ කට පේන ප්‍රමාණය අපිට උඩට යන්න පේනවා වැඩි. එතකොට ඔයාට දැන් මම ඔයාට වඩා චුට්ටක් උසයිනේ. ඒක නිසා මට පේන්නේ ඔයා ඇඳපු ගානටත් වඩා අඩු වෙනවා මේක. එතකොට මේ ප්‍රමාණය මෙන්න මේ විදිහේ අඩුවෙන් තමයි ඔන්න මට කට පේන්නේ. ඔන්න. දැන් හරි. දැන් මෙතනින් එනවා චූටි කට් එක. ඊළඟට අපි බලා ගන්න ඕන මේක හරියටම දෙකට බෙදුවොත් මෙහෙම. මේ සමාන දේවල් මේවා සමමිතික හැඩ. එතකොට මේ විදිහේ හැඩයක් උඩ තමයි මේක ඩෙවලොප් වෙන්නේ. ඔය විදිහේ හැඩයක් නේද ඔකේ තියෙන්නේ? ඔන්න අපි ගත්තා. දැන් මූලික හැඩේ අපි හදාගත්තා. ඊළඟට මේක තියෙන්නේ මෙතනින් ඒ ටිකේදී මෙන්න මෙතන ඉඳන් මෙතන මේකට කියන්නේ පර්ස්පෙක්ටිව්. ඒ කියන්නේ මෙතන මේ පර්යාවලෝකනය කියන එක අපි බලා ගන්න ඕනේ මේ පෙට්ටියට කොච්චර ප්‍රමාණයක් මේක දුර එනවද කියලා. මේ තියෙන දුරට මෙතන ලොකු ඉඩ දාන්න බලන්න ගොඩාක් දුර යන්නේ නැහනේ. ඊට අපි මෙතනින් දකිනකොට ගොඩාක් දුර යනවා වගේ. ඊට පස්සේ ඊළඟ එක තමයි මේ අපි ගහන හැම ඉරක්ම කවදා හරි මේදී එකතු වෙනවා. ඕක තමයි මෙතඩ් එක. මෙතන ඉරි 3ක් යනවා. මේ ඉරි 3 මෙහෙදී එකතු වෙන්න ඕන කවදා හරි. ඊළඟට මේ පැත්තට ඔය විදිහට මේ ඉරි යනවා. දැන් මේ ඉරි ගියොත් එහෙම ඔයාගේ අඳපු විදිහට මේ ඉරි එකතු වෙන්නේ නැහැ පුතේ මේ. ඔය ඉරයි මේ ඉරයි එකතු වෙන්නේ නැහැ නේද කවදාවත්?
එකතු වෙන්නේ නැත්නම් මේක මේ පෙට්ටියක් ඇඳෙන්නේ නැහැ. හේතුව මොකද? මේක පර්යාවලෝකන න්‍යාය නැහැ. ඒක නිසා මේ අපි ගහන ඉර එකතු කරන්න පුළුවන් විදිහට තමයි අපි ගහන්න ඕනේ. ඒ කියන්නේ මේ ඉර මෙහෙට යනවා නම් මේ ඉරත් මෙහෙට යන්න ඕන. අන්න එතකොට මේ ඉරි තුන එකතු වෙනවා මේ. දැන් මේ විදිහට වුණොත් එහෙම ඈතදී පෙට්ටිය දකින්න අපිට බැරුව යනවා. ඉතින් ඒක නිසා අපි හැම වෙලේම බලන්න ඕන. ඔන්න දැන් මෙතෙන්ට ගියා. දැන් අපිට එකතු වෙන්න තියෙනවා මොකද්ද? මෙතනින් එහාට මේ පෙට්ටි ටික එකතු වෙනවා. මේවා මේ අන්න. එනවා නේද? දැන් අයි ලෙවල් එකේ හැටියට ඔන්න පෙට්ටිය ඇඳුනා. දැන් අපි මේ පෙට්ටිය හරියටම ස්ටැබ්ලිෂ් කරගන්නවා. මේක හරි කියන මතයට එනකම්. ඔන්න පෙට්ටිය හරි. දැන් අපි එකකට දැම්ම පොඩි හේවණක්. ඊළඟ පෙට්ටියටත් අපි හේවණක් ලාවට දාගන්නවා. ඉරි දෙක තුනකින්. මොකද මේ පෙට්ටියේ මේ තියෙන සර්ෆේස් වෙන් කරගන්න ඕන නිසා. තේරුණා නේද? දැන් තමයි අපි මේකේ උඩට ගන්න ඊළඟට මොකද්ද තියෙන්නේ? අර ගෙඩිය. ඒ ගෙඩියේ මූලික හැඩයක් තියෙනවා. ඒ ගෙඩිය මෙතෙන්ට එන්නේ නැහැ. පේනවනේ? ආ ගෙඩිය එන්නේ මෙතෙන්ට. එතකොට මේ ගෙඩිය අපි කොයි වගේද අඳින්නේ? දැන් ඔන්න මූලික වැඩ ටික හරි. දැන් මේ බෝතලේ අතරින් මෙතනින් දිලිසෙනවා. අපි ඒව ඉච්චර ගණන් ගන්න හොඳ නැහැ. මොකද අපිට වැදගත් වෙන්නේ මේ බෝතලේ තියෙන ඝනත්වය කොහොමද පෙන්වන්නේ කියන එක. බෝතලේ මේ තියෙන ඔක්කොම ඝනක වස්තුනේ. මේ ඝනක වස්තු ටික පෙන්වන එක තමයි අපිට වැදගත් වෙන්නේ. එතකොට අපිට වෝටර් කලර්ස් මේකට යූස් කරන්න කලින් අපිට වැදගත්ම වෙන්නේ මේකේ තියෙන මේ නියම හැඩ තියෙනවද කියන එක. ඒ හැඩ තමයි අපි මේ චිත්‍රයේ බලාපොරොත්තු වෙන්නේ. මේ හැඩ තුලින් තමයි අපි ඉදිරියේදී කරන සියලු කටයුතු සඳහා මේවා යොදාගන්නේ. සමහර විට සැලසුම් කරණයට ආවත් එහෙම නැත්නම් මූර්ති වගේ දෙයකට ආවත් මේ හැඩ හොඳින් හඳුනා ගැනීම තමයි චිත්‍ර ශිල්පියෙකුට වැදගත් වෙන්නේ. ලස්සන කාටුන් චිත්‍රපටයකක තොරතුරු තියෙනවා. ගිහින් බලමුද? හැබැයිට කලින් පුංචි විරාමයකට ගිහින් යමු. Come up with some good plans, Yogi. Here we go! That's because I'm smarter than the average bear. Yogi, grab my paw! I'm so smart it hurts! Yogi Bear. ද්‍රව්‍ය බල ඇඳීමකදී මොන වගේ කරුණු ගැනද අපි සැලකිලිමත් වෙන්න ඕනේ? අපි අපේ චිත්‍රකෘතුමාගෙන් අහලා දැනගමු. එහෙනම් දුවේ පුතේ අපි අද තෝරාගත්තේ ද්‍රව්‍ය සම්පින්ඩනයක් අඳින්නේ කොහොමද කියලා. දැන් ද්‍රව්‍ය සම්පින්ඩනයක් අඳින්න කලින් අපිට තියෙනවා ද්‍රව්‍ය සම්පින්ඩනයක් ඇඳීමේ මූලික අංග කීපයක්ම. ඒකින්ද අපි අනිවාර්යයෙන්ම හිතන්න ඕනේ චිත්‍රයක් අඳිනකොට අපි මුලින්ම මොනවද කරන්න ඕනේ කියලා. ඉස්සල්ලාම අපි කොලේ තෝරාගන්න එපා. ඊළඟට අපි පාවිච්චි කරන මාධ්‍ය මොනවද? වර්ණ මාධ්‍ය. වර්ණ මාධ්‍ය පාවිච්චි කරන්න පුළුවන්නේ ඒකට ගැලපෙන කොලයක් තමයි අපි හැම වෙලේම පාවිච්චි කරන්න ඕනේ. ගොඩක් දෙනෙක් මං හිතන්නේ ගම්වල නම් දියසායන් කියන මීඩියා එක මාධ්‍ය පාවිච්චි කරන්නේ නැහැ. දැන් පුරුද්දක් විදියට වැඩි දෙනෙක් පාවිච්චි කරන්නේ ඔයිල් පැස්ටල් මාධ්‍ය. පැස්ටල් මාධ්‍යයෙන් චිත්‍රයක් අඳිනවා කියන එකෙන් වර්ණ ගැනවත් කඩදාසිය ගැනවත් චිත්‍රය ගැනවත් නිසි අවබෝධයක් ලබා ගන්න විදිහක් නැහැ. ඒක නිසා නිසි අවබෝධයක් ලබා ගත හැකි මාධ්‍යයක් තමයි අපි පාවිච්චි කරන්න ඕන. මං හිතන්නේ ඒ සඳහා දරුවන්ට සුදුසුම දියසායම් මාධ්‍ය. ඉතින් දියසායම් මාධ්‍ය පාවිච්චි කරනකොට අපිට මේ කඩදාසිය ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙන්න වෙනවා. වර්ණයක් පාවිච්චි කරනවා නම් ඒ වර්ණයේ තියෙන ගුණාත්මක බව සහ චිත්‍රයේ තියෙන ගුණාත්මක බව ආරක්ෂා වෙන විදිහේ වර්ණයක් අපි පාවිච්චි කරන්න පුළුවන් කඩදාසියක් පුළුවන් තරම් හොයා ගන්න ඕන. පැන්සල තෝරා ගැනීම මේ ඔක්කොටම වඩා වැදගත් වෙනවා. අපි ළමයි වැඩියෙන් චිත්‍ර අඳින්නේ මේ සමෝච්ච රේඛා අඳින භූගෝලයේ එහෙම ඉස්සර අපිට මට මතකයි සමෝච්ච රේඛා අඳින පැන්සල් වලින්. ඒවා තමයි කඩේ තියෙන්නේ HB කියන පැන්සල්. මේ HB පැන්සල තෝරාගත්තොත් අපිට අඳින්න වෙන්නේ සිතියන් තමයි. ඒක නිසා සිතියන් අඳින පැන්සල නෙවෙයි චිත්‍ර ඇඳීම සඳහා විශේෂ පැන්සල් තියෙනවා. මේවා මහා ලොකු මුදලක් වෙන්නෙත් නැහැ, විදමක් වෙන්නෙත් නැහැ. අපි පොඩ්ඩක් කඩෙන්
ගිහිල්ලා අපි දැනුවත් වෙලා ඉන්න ඕනේ මෙන්න මේ විදිහේ පැන්සල් තියනවා කියලා. මම මේ අඳින පැන්සල 7B කියලා ගහලා තිනවා. මේකෙන් තියෙනවා 6B 2B 3B ওই විදිහට එක එක B කියලා කොටස. අනිත් ඒ වගේ තියෙන්නේ HB. HB කියන්නේ hard black කියන එක. 7B කියන්නේ black එකේ 7 ගුණයක් වැඩි. ඒ කියන්නේ black ප්‍රමාණය කළු ප්‍රමාණය වැඩි. ඉතින් කළු ප්‍රමාණය වැඩි පැන්සලක් පාවිච්චි කරනකොට චිත්‍රයේ හීරෙන්නේ නැහැ. අනිත් එක බොහොම ලාවට පැන්සලෙන් ඉරක් අඳිනකොට ඇඳෙනවා. ඒ වගේම අපිට ඉතා ඉක්මනින් ඒක මකලා අයින් කරන්න පුළුවන්, ඉරේස් කරන්න පුළුවන්. ඒ කිසි දෙයක් අර hard black චිත්‍ර වලින් මේ පැන්සල් වලින් වැඩ කෙරෙන්නේ නැහැ. කඩදාසිය අපි තෝරගන්න ඕන කොහොමද? ඉස්සල්ලාම අපි මේ ඔබ්ජෙක්ට් ඩ්‍රොයින් එක හොඳට අධීක්ෂණය කරන්න ඕන, බලන්න ඕන. කොයි වගේද මේ ඩ්‍රොයින් එකේ පිහිටීම කොයි වගේද කියලා. මොකද කඩදාසිය මේ විදිහට පාවිච්චි කරනවද? මේ විදිහට පාවිච්චි කරනවද? මේ විදිහට පාවිච්චි කරනවද? කොයි පැත්තටද මේ කඩදාසිය පාවිච්චි කරන්න කියන එක අපි හඳුනාගෙන තියෙන්න ඕන. ඒක නිසා අපි මේ කඩදාසිය මුලින්ම භාවිතා කිරීමට පෙර ඔබ්ජෙක්ට් ඩ්‍රොයින් එක හඳුනා ගැනීම වැදගත් වෙනවා. ඒකට පොඩි උපකරණ කීපයක් අපිට පාවිච්චි කරන්න වෙනවා. පැන්සල තමයි වැදගත්ම දේ මං හිතන්නේ. අපිට උසද වැඩි දිගද යම්කිසි දුර සීමාවක් අපිට තියෙනවා මේ ඔබ්ජෙක්ට් ඩ්‍රොයින් එක අඳින්න. ඒ දුර සීමාවෙදී අපිට බලන්න වෙනවා පැන්සලෙන් තමයි මනින්න වෙන්නේ. ඉතින් පැන්සල මෙහෙම ඈතින් තියලා එක හැක් වහගෙන මේ විදිහට බලපුවාම අපිට පුළුවන් මේ පැන්සලෙන් මේ උස ප්‍රමාණය ඈත තියෙන නිසා උස ප්‍රමාණය මැනගන්න පුළුවන්. ඉතින් උස ප්‍රමාණය අපි මේ විදිහට ඈත තියලා මැනගන්නවා. හරහටත් අපි මේ විදිහට පැන්සල තියලා මැනගන්නවා. ඉතින් දිග පැන්සලක් හොඳට තියෙන්න ඕන. මේ විදිහට ඇඟිල්ල එහෙට මෙහෙට ගෙනිහිල්ලා මේ විදිහට අපිට පුළුවන් මේ පැන්සලෙන් මේ දුර සීමාව තීරණය කරගන්න. එතකොට අපිට හිතා ගන්න පුළුවන් මේක උස අතටද මේ චිත්‍රය අපි පාවිච්චි කරන්නේ, කියන්නේ මෙහෙමද පාවිච්චි කරන්නේ, මේ පැත්තටද පාවිච්චි කරන්නේ කියලා. ඉතින් දැන් අපි මේ චිත්‍රේ මං ওই විදිහට බලනකොට හොඳම වැඩේ මේ පැත්තට වඩා මේ පැත්ත තමයි කියලා මං තීරණය කරා. මල් පෝච්චියක් තියෙනවා, පෙට්ටියක් තියෙනවා, බෝතලයක් තියෙනවා. මේ මල් පෝච්චියේ තියෙන මල් ගහේ තියෙනවා මලක්. ඒ මල පමණක් සෑහෙන උසකට ඇවිල්ලා තියෙනවා. ඒක නිසා මේ මලත් මේ චිත්‍රයේ වැදගත්ම තැනක් නිසා අපි මේ චිත්‍රයේ උස අතර ඔන්න දැන් පාවිච්චි කරා. දැන් චිත්‍රයේ එතකොට අපිට මේ විදිහේ කොටසක් තියෙනවා. ඊළඟට හැම චිත්‍රයක් අඳිනකොටම මේ මැදබිම, පෙරබිම, පසුබිම කියලා අපිට මේ භූමි ප්‍රදේශය ලකුණු කරගන්න වෙනවා. දැන් මේකෙදි මැදබිම, පෙරබිම, පසුබිමට වඩා පෙරබිම සහ පසුබිම විතරයි අපි චිත්‍රයේ අඳින තැන විතරයි අපිට වැදගත් වෙන්නේ. මොකද අපි පසුබිම අපිට ඕන විදිහකට ඕන වර්ණයකින් පාවිච්චි කරලා දාන්න පුළුවන්. මොකද මේ ඔබ්ජෙක්ට් ඩ්‍රොයින් එක පැහැදිලි කිරීම සඳහා පමණයි අපිට මේ චිත්‍රයේ මේ පසුබිම වැදගත් වෙන්නේ. දැන් මේ චිත්‍රයේ වැදගත්කම ආරක්ෂා කරගන්න නම් චිත්‍රයේ කාලානුරූපී ඉවර වෙන්න. චිත්‍රය ඉතා ඉක්මනින් ඉවර වෙන්න ඕන. ඒකින් දා ඔක්කොටම වඩා වැදගත් වෙනවා. අපි මෙන්න මෙහෙම පොඩි කොටුවක් ඇතුලේ චිත්‍රයේ මූලික ස්කෙච් එකක්. ඒ ස්කෙච් එක අපි ගහලා තියාගන්න ඕනේ. ඒ කියන්නේ චිත්‍රය එන්නේ මෙහෙමයි. හදිසියෙන් මේ මල අපිට තව ටිකක් වෙලා යනකොට පර වෙන්න පුළුවන්. මේ කොළයක් සමහර විට කඩලා වැටෙන්න පුළුවන්. සමහර විට මේ බෝතලේ මේ තියෙන සමහර විට මේ උපකරණය බිමට පෙරලෙන්න පුළුවන්. මේ විදිහ අවස්ථාවක නැවත ඒක සකස් කරගන්න අපි අඳින මූලික දේවල් ටික මෙන්න මෙහෙමයි එන්නේ කියලා අපි මුල් ස්කෙච් එකක් හදා ගන්නවා. දල සටහනක්. දියසායන් කියන ක්‍රමයේදී අපි පරිසරයේ තියෙන වර්ණත් එකතු වෙලා, කියන පරිසරයේත් වර්ණ තියෙනවා, මේ විශ්වයේ වර්ණ තියෙනවා. ඒ වර්ණත් එක්ක එකතු වෙලා හැදිච්ච නිර්මාණ තමයි අපි පාට කරන්නේ. ඒක නිසා ඒ පාට අපි හදා ගන්න වෙනවා. ඉතින් අපිට හොඳටම ප්‍රමාණවත් වෙනවා අර පාට මං කියපු නිල් කහරතු, ඒ අතරේ කළු සුදු තව පාට දෙකක් තියෙනවා. ඒ පාට දෙක අපි හඳුන්වන්නේ විශේෂ පාට කියලා, විශේෂ වර්ණ. ඇයි අපි මේ විශේෂ වර්ණ කියලා හඳුන්වන්නේ? මේ වර්ණ දෙකෙන් කෙරෙන කටයුතු මේ විශ්වයේ කෙරෙන වර්ණ වලට සම්බන්ධ වුණාට ඒවා ගොඩාක්ම හාත්පසින්ම වෙනස්. සමහර පාට අඩු කරන්න, සමහර පාට වැඩි කරන්න මේ සුදු සහ කළු අපි යොදා ගන්නවා. ඉතින් ඒ සුදු සහ කළු යොදා ගැනීමේදී මේ දියසායන් වලටත් ඒ වර්ණ යොදා ගන්නවද කියන එක තමයි ඊළඟ ප්‍රශ්නේ වෙන්නේ. දියසායන් වලදී අපි අනිවාර්යයෙන්ම සුදු පාට පාවිච්චි කරන්නෙම නැහැ. ඒක රීතියක්. සුදු පාට වෙනුවට අපි කරන්නේ දියසායන් වලින් කොලේ තියෙන පාට. දියසායන් සාමාන්‍යයෙන් අපි
දියසායන් චිත්‍රයක් අඳින්නේ කඩදාසියක කඩදාසිය සුදු පාට කඩදාසියක්. සුදු පාට අර ඕෆ් වයිට් කියන පොඩ්ඩක් නිකන් හැඳින් වෙච්ච අර පරණ විච්ච පාට අර එහෙම තියෙන්න පුළුවන් කඩදාසියේ. ඒක නිසා අපි සුදු පාට පාවිච්චි කරන්නේ නැහැ. සුදු පාට කඩදාසියේ තියෙන සුදු තමයි අපි පාවිච්චි කරන්නේ. මේ දැන් අපිට මේක දිහා බලපුවාම අපිට මේ තියෙන වර්ණවල තියෙන තත්ත්වය අපිට හොඳට පැහැදිලි. මොකද මේ වර්ණ හැමතැනම තියෙන වර්ණ එකම වර්ණේ ප්‍රභේද. හැබැයි මේ වර්ණය අර මං කියපු විදිහට අමු වර්ණයක් විදිහටයි මම මේක දකින්නේ. කියන්නේ නිල් පාට පාට පෙට්ටියේ තියෙන නිල් පාට තමයි මේ දකින්න ලැබෙන්නේ. මම ඒක නිසා මේකේ පොඩි වෙනසක් කරනවා. මේ පාට පෙට්ටියේ තියෙන නිල් පාට චුට්ටක් වෙනස් කරනවා. අපි ගන්නෙ මොකද්ද මේ නිල් පාටට? අපිට නිල් කියලා එහෙම එකක් නැහැ. එහෙම කවුරු හරි කියන්නේ නැහැ අපිට මේ පාට මේකට දාන්න, මේ පාට නැත්තම් හරි වැඩි. එහෙම කියලා කවුරුත් කියන්නේ නැහැ. ඒකින්ද අපිට තියෙන්නේ අපි ගන්න පාට අපි තෝරගන්නේ. ඔයාට කැමති පාටක් මේ සඳහා යොදා ගන්න පුළුවන්. ඔයාට අයිතියක් තියෙනවා. ඒ කියන්නේ අනිත් එක දැන් මේ පෙට්ටිය සුදු පාටයි. නේද? දැන් පෙට්ටිය සුදු පාට අපි සුදු පාට විදිහටම ඉතුරු කරගන්න ඕනේ. පෙට්ටිය පස්සේ පුළුවන් අපිට මේකට පොඩි පොඩි ෂැඩෝස් එහෙම දාගන්න. නමුත් පෙට්ටිය සුදු පාට නිසා අපි මේකේ සුදු පාට ඉතුරු කරගන්න ඕනේ. අපි තවත් පුංචි විරාමයකට ගිහින් එමුද? අද අපිත් එක්ක සම්බන්ධ වෙච්ච යාළුවෝ නම් චිත්‍ර ඇඳලා ඉවරයි. අපි ගිහින් බලමු අපේ